hello කොහොමද ඔයාලට? ඔයාලා ඔක්කොම දෙනා හොඳින් ඉන්නව නේද? ඉතින් ගොඩාක් දවසකට පස්සේ තමයි මම මේ vlog එකක් කරන්න හිතේ. මොකද වැඩ ටිකත් එක්ක job එකත් එක්ක vlog එකක් කරන්න මට බැරුව ගියා. ඉතින් මම හිතුවා අද මම මේ යන ගමනවත් ඔයාලත් එක්ක vlog එකක් විදිහට share කරගන්න ඕනේ කියලා. ඉතින් මායි මගේ යාළුවා යන්නේ මීගමේ තියෙන ලස්සන පොඩි කැෆේ එකකට. එහෙනම් අපි ගිහිල්ලා බලමු ඒ කැෆේ එක මොන වගේද කියලා. අද මම ඔයාලව එක්කන් ආවේ ආකේඩියා කැෆේ ඇන්ඩ් රෙස්ටොරන්ට් එකට. ඉතින් මීගමුවේ තියෙන මේ පුංචි රෙස්ටොරන්ට් එක පුදුමාකාර විදියට හරිම ලස්සන ඉන්ටීරියර් ඩිසයින්ස් එක තියෙන ලස්සන පුංචි ප්ලේස් එකක්. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ කැෆේ එක කොතරම් ලස්සනයිද කියලා. ओ आसमां मिला ज़मीन को मेरी आधे आधे पूरे हम तेरे नाम पे मेरी जिंदगी लिख दी मेरे हमदम हंसी මේ තමයි මේ රෙස්ටොරන්ට් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක. ඉතින් මේකේ ෆස්ට් ෆ්ලෝර් එකත් මම ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලට පුළුවන් කැමති තැනක ඉඳලා ඔයාලගේ මීල් එක එන්ජොයි කරන්න. ඉතින් මේ තැනට ඇවිල්ලා තියෙන කවුරු හරිම ඉන්නවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉක්මනටම කමෙන්ට් එකක් දාන්න මම මේ රෙස්ටොරන්ට් එක try කරලා තියෙනවායි කියලා. बिना हमदम මෙතනට එන ඔයාලට මෙනු එකෙන් side dishes, noodles, pasta, කොත්තු, milkshakes, ඔතට ඔයාලට ඕන smoothies වර්ග මේ හැම දෙයක්ම ඔන්න මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මම order එක place කරලා order එක ready වෙනකන් ලස්සන වීඩියෝ clips ටිකක් ගත්තා ඔයාලත් එක්ක ඒවා share කරගන්න ඕනේ නිසා. हंसी का जीना तेरे बिना हमदम ඔන්න අපි ඕඩර් කරපු කෑම ටික ආවා. ඉතින් මං ඕඩර් කරේ කොත්තු එකක්. ඒ වගේම මගේ යාළුවා ඕඩර් කරේ මොන්ගෝලියන් රයිස් එකක්. මොජිතෝ එකකුයි. මං ගත්තේ ස්ට්‍රෝබෙරි මොජිතෝ එකක්. මෙයා නම් ගත්තේ චොක්ලට් මිල්ක් ෂේක් එකක්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි ගත්තේ. ඇත්තටම කෑම නම් මාරම රසයි. මට 10 of 10 දුන්න හැකි කෑම වලට. ඉතින් මෙතනට ඇවිල්ලා තියෙන වගේම මෙතන කෑම ගැනත් satisfy නම් ඔයාලා අනිවාර්යයෙන්ම comment section එකේ දාන්න. එතකොට තව කෙනෙක් මෙතනට එනවා නම් එයාලට මෙතන ඇවිල්ලා එයාට නිදහසේ ආස ෆුඩ් එක ඒ විදිහටම enjoy කරන්න පුළුවන් taste එකත් එක්කම. ඉතින් මීගමු ආවට කෙනෙක් එනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට එන්න. මෙතන කෑම මම ගොඩක් recommend කරනවා. මෙතන සුපිරි තැනක් කියලා. हंसी का कभी जीना जीना कैसे जीना हंसी का जीना तेरे बिना हमदम ඔන්න ඒ විතරක් නෙවෙයි මෙන්න මේ රෝස් පාට රූම් එකේ ඔයාලට බර්ත්ඩේ පාටිස් වගේ දේවලුත් බ්‍රයිඩ් ටු බි පාටිස් වගේ දේවලුත් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. බලන්නකෝ ඒකේ ඉන්ටීරියර් ඩිසයින් එක මාරම ලස්සනයි. ඉතින් ඔයාලා හිතනවා මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඉතින් thanks for watching. Bye.